හරි ව්‍යුහය හා බන්ධන මේ පාඩම කොටස් කිහිපයක්ම තියෙන පාඩමක්. එතකොට අපි කන්ටෙන්ට් එක ගත්තම සහසංවිධ බන්ධන ගැන අපි කතා කරනවා. ඊට පස්සේ විකර්ෂණ වාදය, VSEPR වාදය, ඒ වගේම කාක්ෂිකවල මුහුම්කරණය, ද්විත්ව හා ත්‍රිත්ව බන්ධන ඇතිවෙන එක ගැන සංප්‍රයුක්ත ව්‍යුහ, ඒ වගේම අයනික බන්ධන, ලෝහක බන්ධන, ද්විතීක අන්තර්ක්‍රියා වගේ කොටස් කිහිපයක් ගැන මේකෙන් කතා කරනවා. එතකොට දැන් ඕක කන්ටෙන්ට් එක දැන් මෙතන පටුන ගත්තම වැඩි තේරෙන්නේ නැහැ. මේක සරලව කියනවා නම් අපි මේ පාඩමේදී කතා කරන්නේ බන්ධන ගැන. බන්ධන අපි බෙදනවා මෙන්න මෙහෙම ප්‍රධාන ආකාර දෙකකට. එකක් තමයි ප්‍රාථමික අන්තර්ක්‍රියා. පරමාණු අතර ඇතිවන අන්තර්ක්‍රියා කොටස් දෙකක් තියෙනවා. ප්‍රාථමික අන්තර්ක්‍රියා සහ ද්විතීක අන්තර්ක්‍රියා. එතකොට ප්‍රාථමික අන්තර්ක්‍රියා ගත්තම ප්‍රාථමික අන්තර්ක්‍රියා අපි නැවත කතා කරනවා සහසංවිධ බන්ධන, ඒ වගේම ලෝහක බන්ධන සහ අයනික බන්ධන කියලා කොටස් තුනක් මේ කියන ප්‍රාථමික අන්තර්ක්‍රියා ගැන කතා කරනවා. ඊළඟ මාතෘකාව වෙන්නේ ද්විතීක අන්තර්ක්‍රියා. මේ තියෙන ද්විතීක අන්තර්ක්‍රියා යටතේ ද්විධ්‍රුව අන්තර්ක්‍රියා ගැන කතා කරනවා. ඊට පස්සේ අයන ද්විධ්‍රුව අන්තර්ක්‍රියා ගැන, අයන ප්‍රේරිත ද්විධ්‍රුව අන්තර්ක්‍රියා, ද්විධ්‍රුව ප්‍රේරිත ද්විධ්‍රුව ගැන කතා කරනවා. ඊට පස්සේ ලන්ඩන් අන්තර්ක්‍රියා කියලා කොටසක් තියෙනවා. ඒක කොටස් පහකින් යුක්ත වෙන එකක් තමයි ද්විතීක අන්තර්ක්‍රියා කියන්නේ. එතකොට මෙන්න මේ සියලුම කොටස් කතා කරන්නේ ප්‍රාථමික අන්තර්ක්‍රියා වලට අදාළව. ප්‍රාථමික අන්තර්ක්‍රියා යටතේ සහසංවිධ බන්ධන පළවෙනි එක. ඊට පස්සේ අපි අයනික බන්ධන, ලෝහක බන්ධන ගැන කතා කරනවා. ඒකෙත් සහසංවිධ බන්ධන ගැන තමයි මේ ගොඩාක් කතා කරන්න තියෙන්නේ. සහසංවිධ බන්ධන වල තියෙනවා ලුයිස් ව්‍යුහ හැඳීම කියලා. ලුයිස් ස්ට්‍රක්චර්ස්. එතකොට ඒ යටතේ තමයි ගොඩක් අපිට කතා කරන්න තියෙන්නේ. හරි. අපි ව්‍යුහය හා බන්ධන පාඩම ගත්තම දැන් කතා කරන්නේ මේ නමෙම තියෙනවානේ අපි කතා කරන්නේ පරමාණු අතර ඇතිවන බන්ධන ගැන. එතකොට දැන් මේ රසායනික බන්ධන පරමාණු අතර ඇතිවන රසායනික බන්ධන ගත්තම විවිධාකාරයෙන් මේ බන්ධන ඇති වෙන්න පුළුවන්. පළවෙනි ආකාරය තමයි පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ තබා ගැනීමෙන් බන්ධන ඇති කරගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට හිතුවොත් නිකන් හරියට යාළුවෝ දෙන්නෙක් මොකක් හරි දෙයක් ෂෙයා කරගන්නවා වගේ. හිතන්න පැන්සලක් කියලා. මේ පැන්සල මේ A හා B කියලා යාළුවෝ දෙන්නෙක් කියලා මේ යාළුවෝ දෙන්නම ෂෙයා කරලා මේ පැන්සලෙන් ලියනවා. එතකොට මේ පැන්සල ඒ දෙන්න අතර හවුලේ තිබුණු දෙයක්. කියන්නේ ඒක දෙන්නටම අයිති වෙනවා. ඒ දෙන්න එක ෂෙයා කරගත්තාන් පස්සේ ඒක දෙන්නටම අයිති. ඒ වගේ පරමාණු දෙකක් අතර මේ විදිහට පරමාණු දෙකක් ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ තියාගෙන. ඒ කියන්නේ මෙන්න මේ A කියන පරමාණු විසින් ඉලෙක්ට්‍රෝනයක් දෙනවා, B කියන පරමාණු විසින් ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. දැන් ওই ඉලෙක්ට්‍රෝන දෙක මේ විදිහට තියෙනකොට එකතු වෙලා ඒට කියන්න බෑ ওই ඉලෙක්ට්‍රෝන දෙක මගේ. ඔකින් එකක් මගේ කියලා. Bටත් කියන්න බෑ. ওই දෙක ওই විදිහට මේ සහ බන්ධනයට සහභාගී කෙරුවට පස්සේ ওই ඉලෙක්ට්‍රෝන දෙක A හා B කියන පරමාණු දෙකටම අයිති වෙනවා. එතකොට මේ වගේ බන්ධන වලට අපි සරලව කියනවා සහසංවිධ බන්ධන කියලා. හැබැයි සහසංවිධ බන්ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමත් ආකාර දෙකකට වෙන්න පුළුවන්. ඒ තමයි සහසංවිධ බන්ධන, දායක සහසංවිධ බන්ධන. සහසංවිධ බන්ධන කියලා අපි සරලව කියන්නේ එක් පරමාණුවකින් එක් ඉලෙක්ට්‍රෝනයක් විදිහට AB කියලා මේ පරමාණු දෙකක් තියෙනවා. මේ A විසින් එක ඉලෙක්ට්‍රෝනයක් දෙනවා, B විසිනුත් එක ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. ඒක තමයි සහසංවිධ බන්ධනයක් කියන්නේ. දායක සහසංවිධ බන්ධනයක් කියන්නේ පරමාණු දෙක අතර හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන යුගලයම එක් පරමාණුවකින් දෙනවා. ඒ කියන්නේ හිතන්න මෙන්න මේ පරමාණු දෙකම A ගෙන් දුන්නා. හැබැයි ඊට පස්සේ ඒ කියන්නේ නෑ ඔය පරමාණු දෙක මගේ කියලා. එතනින් එහාට ඒ පරමාණු දෙක A හා B කියන දෙන්නටම අයිති වෙනවා. ඒ කියන්නේ අපි බන්ධනයක් කියලා අදහස් වෙන ඉලෙක්ට්‍රෝන යුගලයක්නේ. ඉලෙක්ට්‍රෝන යුගලය එක් පරමාණුවක් මගින් සපයනවා නම් අපි ඒකට කියනවා දායක සහසංවිධ බන්ධන කියලා. ඊළඟ ආකාරය තමයි ලෝහක බන්ධන. ඒ කියන්නේ ලෝහ කැටයන ජාලයක්. මේ විදිහට ලෝහ කැටයන ජාලයක් ගත්තොත් එහෙම අන්නේ ලෝහ කැටයන ජාලයේ තියෙනවනේ කැටයන. අන්න ඒවා
ඒ තියෙන කැටායන විශාල සංඛ්‍යාවක් ඉලෙක්ට්‍රෝන වලාවක් මගින් ස්ථායි වෙනවා. දැන් අපි දන්නවා බන්ධනයක් ඇති කරගන්නේ ස්ථායි වීම පිණිසනේ. මෙතනදී නම් ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ තියාගෙන ස්ථායි වීම සිද්ධ කරගත්තා. හැබැයි ලෝහක බන්ධනවලදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන වලාවක් මගින් මේ පරමාණු ස්ථායි වෙන්න පටන් ගන්නවා. මොකක් මගින්ද ස්ථායි වෙන්නේ? ඉලෙක්ට්‍රෝන වලාවක් මගින්. ඉලෙක්ට්‍රෝන වලාවක් මගින් තමයි මෙතනදී ලෝහක බන්ධනවලදී යාල ස්ථායි වීම සිද්ධ වෙන්නේ. ඊළඟට තුන්වෙනි ආකාරය තමයි පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන පූර්ණව ඉවත් වී කැටායන සෑදීම හා ඉලෙක්ට්‍රෝන පූර්ණව ලබාගෙන ඍණායන සෑදීම. ඒ කියන්නේ කෙනෙකුට ඉලෙක්ට්‍රෝන අහිමි වෙනවා. එතනදී කෙනෙකුට ඉලෙක්ට්‍රෝන අහිමි වෙද්දී ඒක තව කෙනෙකුට ලැබෙනවා. ඒ කියන්නේ ඒ මගින් මේ විදිහට ඉලෙක්ට්‍රෝනයක් දීලා එයා මයිනස් වෙනවා. නැත්තම් ඒ මගින් ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ප්ලස් වෙනවා. මෙයා ඉලෙක්ට්‍රෝනයක් දුන්නා එයා ප්ලස් වුණා. ඒ මගින් ඉලෙක්ට්‍රෝනයක් අරගෙන එයා මයිනස් වෙනවා. ඔන්න ඔය විදිහට ආරෝපණත් එක්ක ගනුදෙනු කරනවා මේ අයනික බන්ධන. කැටායන හා ඇනායන අතර ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල නිසා මේ බන්ධන නිර්මාණය වෙනවා. දැන් අපි ඔතනදී ඇත්තටම කතා කරේ මෙන්න මේ සහසංවිච බන්ධන, අයනික බන්ධන, ලෝහක බන්ධන කියන්නේ මොනවාද කියලා සරලව. මේ පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන ගොඩක් හවුලේ තබා ගන්න එකට සහසංවිච බන්ධන කිව්වා. ලෝහ කැටායන විශාල සංඛ්‍යාවක් ඉලෙක්ට්‍රෝන වලාවක් මගින් ස්ථායි වෙනවා නම් ලෝහක බන්ධනයක් කිව්වා. ඉලෙක්ට්‍රෝන ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල නිසා හුවමාරු වීම සිද්ධ වෙනවා. ඒ වගේම ඇති වෙන බන්ධන අයනික බන්ධන කියලා අපි කිව්වා. ඊළඟට දැන් දීර්ඝ වශයෙන් අපි කතා කරන්න ඕන සහසංවිච බන්ධන ගැන. කියන්නේ පළවෙනි එක. හරිද? අපි දැන් දන්නවා සහසංවිච බන්ධනයක් කියන්නේ මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන යුගල හවුලේ තබාගෙන බන්ධන නිර්මාණය කරගන්නවා පරමාණු මගින්. එතකොට ගොඩක් වෙලාවට මෙන්න මේ බන්ධන නිර්මාණය වෙන්නේ අවසාන ශක්ති මට්ටම අපි කියනවානේ සංචිතා කවචය කියලා. ඒකෙන් තමයි ඉලෙක්ට්‍රෝන මේ බන්ධනයට සහභාගී කරවන්නේ. අන්නේ ඉලෙක්ට්‍රෝන 8ක් නිර්මාණය කියන්නේ මේ විදිහට සහසංවිච බන්ධනයක් ගත්තම මේ මෙන්න මේ ආකාරයට මෙයාගේ තියෙනවා නම් සංවිචිතා කවචය හිතනවා මේ විදිහට ඉලෙක්ට්‍රෝන නිරූපණය කරොත් දැන් ඒ කියන පරමාණුව ගත්තම එයාගේ සංවිචිතා කවචයේ දැනට ඉලෙක්ට්‍රෝන තියෙනවා 4. එතකොට එයා තව මේ හැම වෙලේම පරමාණු බලන්නේ අෂ්ටක නීතිය පිළිපදින්න. මේ ඒ කියන්නේ අවසාන කවචයේවත් සංවිචිතා කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ පුරව ගන්න තමයි පරමාණු උත්සාහ කරන්නේ. අපි ඒකට කියනවා අෂ්ටක නීතිය කියලා. කෝසෙල් ලැංග්මුවර් සහ ලුයිස් තමයි මේ දෙක කියන්නේ. ඔය අෂ්ටක නීති කියන සංකල්පය ඉදිරිපත් කරන්නේ කෝසෙල් ලැංග්මුවර් සහ ලුයිස්. එතකොට මේ ලුයිස් කියන කෙනා විසින් ඉදිරිපත් කරපු ලුයිස් ව්‍යුහ කියන දේ ලුයිස් ස්ට්‍රක්චර්ස් අපි ඉස්සරහට කතා කරනවා. ඒ කියන්නේ මේ බන්ධන නිකන් අර රූපිකව නිරූපණය කිරීමක් තමයි එතෙන්දී කරන්නේ. සහසංවිච බන්ධන. ඒක හොඳට මතක තියාගන්න සහසංවිච බන්ධන. එතකොට අෂ්ටක නීතිය කියන්නේ මොකක්ද කියලා මතක තියාගන්න ඕනේ. සහසංවිච බන්ධන නිර්මාණය වීමේදී සංවිචිතා කවචයක උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන 8ක් පැවතීම ස්ථායී අවස්ථාව ලෙස මේ තුන්දෙනා විසින් සැලකුවා සහ ඒක අෂ්ටක නීතිය කියලා අපි හඳුන්වනවා. ඒ සහසංවිච බන්ධන නිර්මාණයේදී සංවිචිතා කවචයක උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන 8ක් පැවතීම තමයි අෂ්ටක නීතිය කියලා කියන්නේ. ඊළඟට මෙතන කියන්නේ දෙවන ආවර්තයේ ඉන්න මූලද්‍රව්‍ය මේ අෂ්ටක නීතිය ගොඩාක් හොඳට පිළිපදිනවා කියලා. දැන් මේ කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් වගේ මූලද්‍රව්‍ය ගත්තාම එයාලා හැම වෙලේම උත්සාහ කරන්නේ බන්ධන හදාගද්දි අෂ්ටක නීතිය සම්පූර්ණ කරගන්න. හරිද? හැබැයි අපි මේ කතා කරේ දෙවෙනි ආවර්තයනේ. තුන්වෙනි ආවර්තයට යද්දී ඔය කතාව වෙනස් වෙනවා. තුන්වෙනි ආවර්තයේ තියෙනවනේ තව උපශක්ති මට්ටමක්. දැන් පළවෙනි අපි ආවර්ත කියලා ඇත්තටම හඳුන්වන්නේ ශක්ති මට්ටම්නේ. පළවෙනි ශක්ති මට්ටමේ තියෙනවා S කියන උපශක්ති මට්ටම. දෙවෙනි එකේ SP. තුන්වෙනි එකට යද්දී SPD කියලා තව කෙනෙක් ඇඩ් වෙනවා. එහෙම ඇඩ් වෙද්දී මෙයාලට තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වෙනස් වෙනවා. මෙයාගේ දෙන්නයි, මෙයාගේ 6 දෙනයි,
මෙයාගේ 10ක් තියාගන්න පුළුවන්. ඒ නිසා උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය 18ක් වෙනවා. ඒකත් එක්ක ඔය අෂ්ටක නීතිය පිළිපදින්නේ නැති අවස්ථා එනවා. උදාහරණයක් විදිහට SO2 කියන සංයෝගය ගමුකෝ. SO2 ගත්තම මෙයාගේ ලුයිස් ස්ට්‍රක්චර් එක ලුයිස් ව්‍යුහ අඳින්න කියලා දෙන ඉස්සරහට තාම කියලා දුන්නේ නැහැ. නමුත් මම අඳිනවා. මෙන්න මේ විදිහට තමයි අපි අඳින්නේ SO2. S ඔය විදිහට තමයි අඳින්නේ. බලන්න මෙයාලගේ එක බන්ධනයක ඉලෙක්ට්‍රෝන දෙකක් ගානේ මෙයාට තියෙනවා ඉලෙක්ට්‍රෝන මෙතන 4යි මෙතන 4යි 8යි 10ක්. ඉලෙක්ට්‍රෝන මෙයාගේ S එක ගත්තම එයා වටේට ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. දැක්කනේ? අෂ්ටක නීතිය පිළිපදින් නැති අවස්ථා තියෙනවා. හරිද? ඒ වගේම තමයි SO3 සල්ෆර් පරමාණු ආශ්‍රිතව සංවිස්ථා කවච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8 ඉක්මවා ඇත. ඒකට හේතුව වෙන්නේ සල්ෆර් පරමාණුවේ සංවිස්ථා කවචය ආශ්‍රිතව D උපශක්ති මට්ටම ඇති විටදී ඉලෙක්ට්‍රෝන 18 දක්වා සංවිස්ථා කවචයේ පවත්වා ගැනීම හැකියාව තිබීම අපි ඒක අතනදී කතා කරා. මෙම මූලද්‍රව්‍ය අෂ්ටක ඉක්මවන්නේ බන්ධන සෑදීමට D කක්ෂික සහභාගී කරවා ගැනීම නිසාය. කෙසේ වුවද එවැනි පරමාණු බන්ධන සෑදීම සඳහා D කාක්ෂික භාවිතය සෑම විටම සිදු නොවේ. ඔන්න ඔය වගේවා බන්ධන හදන්න දැන් D සහභාගී කරවගත්තොත් යාලා අෂ්ටක නීතියට පිටුපාන්නේ. හැබැයි සමහරක් අවස්ථාවලදී මෙයාලා බන්ධන හදන්න D කාක්ෂිකේ සහභාගී කරවගන්නේ නැහැ. ඒ සඳහා නිදසුනක් ලෙස H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ් අණුව දැක්විය හැකිය. එහි සල්ෆර් පරමාණුව D කක්ෂයේ සහභාගී කර නොගනිමින් අෂ්ටකය සම්පූර්ණ කරගනී. මම එයාවත් ඇඳලා පෙන්නන්නම්. H2S නේ මේ විදිහට S ඉන්නවා. දෙපැත්තෙන් H දෙන්න සම්බන්ධ වෙනවා. ඔන්න විදිහට බලන්න එකසර දෙකේ ඉලෙක්ට්‍රෝන 4යි මේ බන්ධන දෙකේ 4යි ඉලෙක්ට්‍රෝන සංයුක්ත මේ S වටේට 8ක් තියෙනවා. එන්න මේ විදිහට මේ ඔතනදී සල්ෆර් පරමාණුව තමන්ගේ බන්ධන හදාගන්න එකට D කාක්ෂික සහභාගී කරගන්නේ නැහැ. එහෙම අෂ්ටකය සම්පූර්ණ කරගන්න අවස්ථාවලුත් තියෙනවා. උදාහරණ H2S. අර ඉලෙක්ට්‍රෝන අෂ්ටක ඉක්මවල යන අවස්ථාවට උදාහරණ වෙන්නේ SO2 සහ SO3. ඊළඟට ඇතැම් මූලද්‍රව්‍ය පරමාණු ආශ්‍රිතව අෂ්ටකය සපුරා ගැනීම අත්‍යවශ්‍ය නොවන අවස්ථා ඇත. දැන් සමහරක් උත්සාහ කරන්නේ ඒවා ඉක්මවල යන්න. සමහර ඒ කියන්නේ ගොඩාක් වෙලාවට මෙයාලා උත්සාහ කරන්නේ අෂ්ටක නීතිය පිළිපදින්න. හැබැයි එහෙම කරගන්න බැරි අවස්ථාවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට නීති තිබුණට ඒ හැම එකම අනුගමනය කරන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවානේ. ඔන්න ඒ වගේ. ඒ කියන්නේ එයාලගෙම තියෙන දුර්වලතා නිසා මේ නීති කඩ කරන්න යාළුවා මේ ඕන වෙනවා. කියන්නේ සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට SO2 සහ SO3ට බන්ධන හදද්දී D කාක්ෂික සහභාගී කරවගන්න ඕනේ. ඒ නිසා යාලට සිද්ධ වෙනවා අෂ්ටක නීතියට පිටුපාන්න. හැබැයි හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ කෙනෙක්ට එහෙම ඕනේ නැහැ. ඒ වගේම තමයි ඇතැම් මූලද්‍රව්‍ය පරමාණු ආශ්‍රිතව අෂ්ටකය සපුරා ගැනීම අත්‍යවශ්‍ය නොවන අවස්ථා තියෙනවා. උදාහරණ විදිහට බෙරිලියම්, බෝරෝන්, ඇලුමිනියම් යන පරමාණු බන්ධන සාධන අවස්ථාවල අෂ්ටකය සපුරා නොගෙන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් සහිත සංයෝග සාධන ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග හදනවා. අපි මේවා කතා කරන්නේ විශේෂාකාරී ලුයිස් ව්‍යුහ කියලා. ඒ යටතේ දැන් අපි ලුයිස් ව්‍යුහ හඳිද්දී ආකාර පහක් යටතේ ලුයිස් ව්‍යුහ හැඳීම කතා කරනවා. ඒකේ විශේෂාකාරී ලුයිස් ව්‍යුහ හැඳීම යටතේ මේ බෙරිලියම් ක්ලෝරයිඩ් ඊට පස්සේ BH3, BCl3, ACl3 වගේ අය කතා කරනවා. මම උදාහරණයක් විදිහට බෙරිලියම් ක්ලෝරයිඩ් හඳලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි බෙරිලියම් ක්ලෝරයිඩ් අඳින්නේ. බෙරිලියම් ක්ලෝරයිඩ්ගේ තියෙන බෙරිලියම්ගේ සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන දෙකක්. ඒ දෙන්න මෙන්න මෙයාට දීලා බෙරිලියම් සංයුක්ත කියන්නේ එකසරක් නෑ බෙරිලියම් ළඟ. මෙයාලගේ එකසර සම්පූර්ණ වෙනවා. මෙන්න මේ විදිහට බෙරිලියම් ওই විදිහට නිකන් ඉන්නවා. බලන්න මෙයාගේ දැන් සංයුක්ත කවචයේ තියෙන්නේ එක් බන්ධනයක ඉලෙක්ට්‍රෝන දෙක ගානේ බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන 4යි. ඔන්න ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණලා නැහැ. ඉලෙක්ට්‍රෝන ඌනතාවයකින්
මෙහා පෙළෙනවා. අර අනිත් උදාහරණත් ඒ විදිහම තමයි. BCl3 බෙරිලියම් ක්ලෝරයිඩ් දැන් අපි මේ කතා කරපු උදාහරණේ. එතකොට යාගේ සංයුක්ත කවචයේ තිබුණේ ඉලෙක්ට්‍රෝන 4යි. අනිත් ඒවාත් එහෙමයි. BH3 ඕකටම උදාහරණයක් තමයි BF3 කියන්නේ. නෑ. ඊළඟට BCl3 සහ AlCl3. හයිඩ්‍රජන් පරමාණුවේ සංයුක්ත කවචයේ 1s උපශක්ති මට්ටම පමණක් ඇති නිසා ඒ සංයුක්ත කවචයේ උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන 2ක් පවත්වා ගනිමින් ස්ථායී වේ. ඉහත විස්තර කළ සෑම අවස්ථාවකම බන්ධන සෑදීමෙන් පසු සංයුක්ත කවච ආශ්‍රිතව ඇති ඉලෙක්ට්‍රෝන ගණන ඉරට්ටේ සංඛ්‍යාව. දැන් අපි කලින් කතා කරපු හැම එකේම දැන් බලන්න මම මෙතන ගත්ත උදාහරණේ බෙරිලියම් ක්ලෝරයිඩ් ගැන කතා කරේ. ඒකේ තිබුණේ 4යි. අර ඉලෙක්ට්‍රෝන අෂ්ටකයක ඉක්මවල ගියපු අවස්ථාවේ තිබුණේ 10යි. එතකොට තිබ්බේ අපි දන්නවා ඉරට්ටේ සංඛ්‍යාව. ඉරට්ටේ සංඛ්‍යාවනේ තිබුණේ. නේද? ඉරට්ටේ සංඛ්‍යාව තමයි තිබුණේ. එතකොට ඇතැම් විට සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන ගණන ඔත්තේ සංඛ්‍යාවක් වේ අෂ්ටකයේ සපුරා නොගත් අවස්ථාද ඇත. උදාහරණ විදිහට NO සහ NO2වත් කතා කරන්නේ විශේෂාකාරයේ ලුයිස් ව්‍යුහ කියලා. උදාහරණයක් විදිහට මම NOව ඇඳලා පෙන්නන්නම්. NOව ඔන්න ඔය විදිහට මෙතන මේ වියුක්ම ඉලෙක්ට්‍රෝනය කියන්නේ මේ විදිහට කපල් නොවන එකසර ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙයා මේ විදිහට සම්පූර්ණ කරන් ඉන්නවා යාගේ සංයුක්ත කවචය. සෝරි මෙතන දෙන්නෙක් නෑ. 2 4 6 8. බලන්න මේ නයිට්‍රජන් වටේට තියෙන ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි 7යි. ඉලෙක්ට්‍රෝන 7යි. ඔන්න ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා නැහැ. එතකොට සමහරක් අවස්ථා තියෙනවා ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා. හැම වෙලේම ඉරට්ටේ සංඛ්‍යාව වෙන්නේ නැහැ සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන. අණු හෝ අයන ආශ්‍රිත පරමාණු වල සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත වී ඇති ආකාරය විස්තර කිරීමට ආකෘතියක් ගිල්බර්ට් ලුයිස් විසින් ඉදිරිපත් කරන ලදී. ලුයිස් ස්ථිත ව්‍යුහය කියලා තමයි හඳුන්වන්නේ. එතකොට අපි ලුයිස් ව්‍යුහ හැඳීම කතා කරන්නේ ඊළඟ වීඩියෝ